ජෙසුපිහිටයි ඔබත් ඔබගේ පවුලේ සියලු දෙනා දේවයන් වහන්සේ බහුල වශයෙන් ආශිර්වාද කරනසේක්වා. ජේසුස් වහන්සේ අර ඡණ්ඩ මාරුතය නවත්තලා දමනය කරලා ගොඩබිමට එද්දි ගදරින කියන රටට පැමිණෙද්දි ප්‍රදේශයට පැමිණෙද්දි උන්වහන්සේ ඉස්සරහට එනවා යක්ෂ වේශ හමු වූ දෙදෙනෙක්. ඔවුන් මේ පාරෙන් කිසිවෙකුටවත් යන්න දුන්නේ නැහැ. ඔවුන්ට පීඩා කරනවා. ඔවුන් මොර ගහලා කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රය ඔබ හා අප අතර මොන ගනුදෙනුවක්ද? නියමිත මොහොතට පළමුවෙන් අපට වද දෙන පිණිස මේ යාසෙක්ද? તો යක්ෂයා දන්නවා ජේසුස් වහන්සේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් දන්නවා. අනිත්‍යයට වද දුන්නා ජේසුස් වහන්සේට වද දෙන්න විදියක් නැහැ. ජේසුස් වහන්සේ දැක්ක ගාම්ම යක්ෂයා හඳුනා ගන්නවා. තියෙන ප්‍රශ්නේ තමයි යක්ෂා වේශමුච්චය ජේසුස් වහන්සේ හඳුනාගත්ත යකා හඳුනාගත්තත් සමහරට හඳුනගන්න බැරුව ගියානේ. පිලාත්ලට හෙරෝද්ලට සමහර හේවායන්ට විනයදරයන්ට පරිසවරුන්ට ජේසුස් වහන්සේව දැක්කට පෙවුන්නේ නැණි හරියට. වැහිලා නැතිබ්බේ. දුෂ්ටාත්මය වැහිලා හිටිය අයත් අඳුරගත්ත ජේසුස් වහන්සේ කියලා. මේ අයට අඳුරගන්න බැරුව ගියා. අතර දරුවෙනි ජේසුස් වහන්සේ මේ අයගෙන් ඒ දුෂ්ටාත්ම දුරු කර ලබනවා. ඕන් ඉල්ලනවා. අර ඌරු රැලා උන්ට වැහෙන්නට සලස්සන්න කියලා. මොකද යක්ෂයා ශරීරයෙන් ශරීරයට පැන යනවා. මිනිස්යා තුල හිටිය ඒ යක්ෂ සේනාව ඌරු රැලකට වැහෙනවා. අද දරුවෙනි ඔයාලගේ ජීවිතවලත් එහෙමයි. බලනවා පවුල්වල යකා පැන පැන යන්න පුළුවන්. එක කාලයකට තාත්තා යක්ෂ වෙස වෙලා. එක කාලෙක අම්මා යක්ෂ වෙස වෙලා. මේ හොඳට හිටිය පුතා යක්ෂ වෙස. හොඳට දුව යක්ෂ වෙස වෙලා. ඒ නිසා ශරීරයෙන් ශරීරයට යක්ෂයා පනින්න පුළුවන්. ඒක තමයි ක්‍රමවේදය. එබැවින් ඔබ ජේසුස් වහන්සේ කෙරෙහි හැමෝම විශ්වාසයෙන් ඉන්නට පවුලේ එක්කෙනෙක් විතරක් නෙමෙයි හැමෝම උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඉන්න. එතකොට ඔබේ පවුලට වද දෙන්න ඇතුල් වෙන්න යක්ෂයාට ඉඩ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජෙස්පීටයි